1990 දවස නම් මට හරියට මතක නෑ. දින වකවානු වලින් අමතක වුණාට එක හුස්ම පොදක් නෑර වෙච්ච හැම දෙයක්ම මතකයි. ලැජ්ජාවෙන් වුණත් මේ කතාවේදී මට වඩා ඇත්තම කියන්න වෙනවා. මං ජීවත් වුණේ හොරකම් කරලා. මුල් කාලේදී කීයක් හරි හොයාගන්න ඕනිකමට හොරකම් කරා. පස්සේ මට ඒකේ රහ වැටුණා. ඉස්සර හොරකමක් කරලා ඒ ලැබෙන මුදල ඉවර වෙනකම් වෙන වැඩකට මං අත ගැහුවේ නෑ. ඒත් පස්සේ ඒක පුරුදු වෙන්න මං හැමදාම හොරකමේ ගියා. සමහර දවස්වලට නම් හරිම වාසි. ඒත් සමහර දවස්වල සත පහක්වත් නැති වෙච්ච දවසුත් තිබ්බා. මහලුකුවට තාප්ප ගේට්ටු දාපු ගෙවල් වල සත පහක්වත් නැති වෙලාවල් තිබ්බා. ඒ විතරක් නෙවෙයි. ඒ ගෙවල් වල ගෑණි මිනිහා නිදාගන්නෙත් වෙනම. එළියට පේන්න ආටෝපි විතරයි. මං හොරකමේ යන්නේ මං පදිංචි පළාතෙන් ටිකක් ඈතට වෙන්න. මාව අඳුරගත්තත් කාගේ කවුද කියන්නවත් උන් දන්නේ නෑ. දැන් දෙක තුනකම ගෙදරුන්ට ඇහැරුණා. ඒත් උන් මාව අඳුරගත්තේ නෑ. මේ කතාව එහෙම සිද්ධියක් වුණ දවසක වෙච්ච සිද්ධියක් තමයි. මම ටිකක් දුර පළාතක ගයක් තෝරගත්තා. බැලුව බැලමට යමක් කමක් තියෙන තැන. මං ඒ ගෙදරට පනින්න තීරණය කරා. දවසක් දෙකක් ගේ වටේ තොරතුරු බලලා, ගෙදර මිනිස්සු හැසිරෙන විදිය බලලා, පුරුද්දකට වගේ මේ මිනිස්සුන්ගේ දිනචර්යාවල් දිහා බලලා හරිම දවස් මම බලලා තෝරගත්තා. ඒත් සිද්ධ වුණේ මම නොහිතපු දෙයක්. මම සැලසුම් කරාට වැඩිය සමහර දේවල් වෙනස් වුණා. මැදියන් රැයට කිට්ටු වෙන්න මං ඒ ගාව කුරුමානම් ඇල්ලුවා. මැදියන් රැය පහු වෙනවා කියන්නේ මිනිස්සු තද නින්දට වැටෙන වෙලාව. මං ගේ ඇතුළට වෙලා පුරුද්දකට වගේ මුලින්ම කළේ හදිස්සියට එළියට පැන ගන්න ලේසි පාරක් හොයාගත්ත එක. ඒක මං පුරුද්දකට වගේ කරන දෙයක්. මං සාමාන්‍යයෙන් කලබල මිනිහෙක් නෙමෙයි. ඒ නිසාම හිමින් සීරුවෙන් මං වැඩේ පටන් ගත්තා. මුල්ම පියවර විදියට මං නිදන කාමරේ අල්මාරිය බලන්න පටන් ගත්තා. එතනින් මට ලැබුණේ පවුන් 2ක විතර රම් මාලයක්. ආපු ගමන සුබ නිසා මං ටිකක් උනන්දුවෙන් තව දේවල් හොයන්න පටන් ගත්තා. ඒත් එතනින් එහාට මට කිසිම දෙයක් ලැබුණේ නැහැ. මිනිස්සු වටිනාම දේවල් තියන්න අල්මාරිය ඇස්සේ නෙමෙයි, සමහර විට කුස්සිය වෙන්නත් පුළුවන්. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. ඒ නිසා අල්මාරි වලට වඩා මං වෙන දේවල් ගැන හොයලා බලන්න උනන්දු වෙනවා. ඒ නිසාමයි මං කුස්සිය පැත්ත සෝදිසි කරේ. අවාසනාවකට වගේ කුස්සියේ තිබුණු භාජනයක් පෙරලිලා මුළු ගේ පුරාම සද්ද විසිරුණා. ඒ සද්දෙට මුළු ගෙදර සියල්ලම හැරුණා. මගේ වෙලාවට මං පැනලා යන්න පාරක් ලෑස්ති කරලා තිබ්බේ. ඒකට පින් සිද්ධ වෙන්න මං පුළුවන් තරම් ඉක්මනට ගෙදරින් එළියට පැනගත්තා. උන්ගේ කෑ ගැහිල්ලට මුළු ගමම කලබල වෙලා තරුණ කොඩු ගැටියෝ ටිකක් මගේ පස්සෙන් එලවන්න ගත්තා. පස්සෙන් එලවන නම් මාව අල්ලන්න උන්ට හීනයක්. නදු කැලේ අස්සෙන් දුවනකොට මට අහම්බෙන් වගේ ගයක් හම්බුණා. මනුස්ස වාසයක් නැති හින්දා මං හිමින් ගේ ඇතුළට පැනගත්තා. ඒකත් එච්චර අමාරු වැඩක් වුණේ නෑ. කවුළුවක් අස්සෙන් ගේ පැත්තට කවුරු හරි එනවද කියලා මං හොඳ උනන්දුවෙන් බලාගෙන හිටියා. කලබල පොඩ්ඩක් අඩු වෙලා ගෙදරින් එළියට පැනගන්න එකයි මගේ අදහස උනේ. ටිකෙන් ටික පළාත සංසුන් වෙනගෙන එන ගතියක් මට තේරුණා. ඒ අතරතුර තමයි මං ගේ ඇතුළට ටිකක් සෝදිසි කළේ. කවුද ඔතන ඉන්නේ? මගේ ගෙදරට ඇවිත් මං කවුද කියලා අහන්න ඔයා කවුද? නෑ මම මේ පොඩි කරදරයක් වෙලා ආවේ. කරදරයක් වෙලා හම්බෙන ගොඩක් මිනිස්සු කරදරයකින්ම වෙන් වෙලා යනවා. ගේ ඇතුලේ මැදිවියේ කාන්තාවක් ඉප්පදියේ දෙන්නාම එන්නේ ඇවේ කිව්වලු. තරුණ ගෑණියෙක් එක්ක මේ මහා රෑ පාළු ගේක තනි වුණාම හිතට දැනෙන හැඟීම අමුතුවෙන් මං ඔයාට කියන්න ඕනේ නැහැ. ඒත් මගේ හිතේ මහා ප්‍රශ්න ගොඩක් මටම වද දෙන්න ගත්තා. මං මේ හැම ප්‍රශ්නකටම ඒ ගෑණිගෙන් අහලා උත්තර දැනගන්න තීරණය කළා. මගේ පළවෙනිම ප්‍රශ්නේ උනේ ඔයා මෙහි ඉන්නේ ඇයි කියලා අහන එක. ඇයි ඒකට බොහොම කෙටි පිළිතුරකින් උත්තර දුන්නා. ඒගේ උත්තරේ විතරයි. ඒත් මේ පාළු ගෙදර තනියම මොකද කරන්නේ? මෙහි මොනවද නැත්තේ මහත්තයා? මේ කොහෙවත් නැති හොරෙකුට ඇයියෝ මහත්තයා කියන්නේ? අපිට හම්බෙන ගොඩක් අයව
ඇත්තම මහත්තුරුද කියන්න අපිට ගොඩක් කල් යනවා. මං අහන කිසිම දෙයකට මට පැහැදිලි උත්තරයක් හම්බුන්නේ නැහැ. මොකක් කරලා ඉස්සලා යන්න පුළුවන් උත්තරයක් දීලා ඇයි ඒක මගේ ඇරලා දැම්මා. වැඩි වෙලාවක් යන්න කලින් ඇයි මගෙන් ප්‍රශ්න කරන්න ගත්තා. ගෑනු දරුවෝ ඉන්නවද? මං තාම බැඳලා නෑනේ. පිරිමි බොහොම ලස්සනට බොරු කියනවා. ඔහේ බැඳපු මිනිහෙක්. ඔයා කොහොමද ඒක දන්නේ? මිනිස්සු බොරු කියනකොට කෙලි මූණ දිහා බලන්නේ. ඇයි එක්ක කතා කරනකොට මට තේරෙන්නේ ගොඩාක් කලකිරීමෙන් කතා කරන කෙනෙක් වගේ. ඒ තවදුරටත් ඇයගෙන් ප්‍රශ්න කරන්න මට හිතුන්නේ නෑ. මහරයක ගයක් අස්සේ ගෑණියෙක් එක්ක තනි වුණාම ප්‍රශ්න කරනවා කියන්නේ නිකන් හම්බෙච්ච අස්සයාගේ දත් ගනිනවා වගේ වැඩක්. මං ඇය ළඟට ලං වෙලා ඇගේ උර හිස රත තිබ්බා. ඇය නිහඬයි. ඒ කියන්නේ ඇය මට විරුද්ධ නෑ වගේ. ඇගේ උර හිස රත තියලා මං ඇයව වගේ දෙසට හැරෙව්වා. රත් පෑ වෙච්ච ඇගේ ඇස්වල කඳුළු පිරලා තිබ්බා. ඇයි මේක ඇස්වල කඳුළු? මම්මගේ මිනිහව මැරුවා. ඇගේ උත්තරෙන් මාව ඇගෙන් ඈතට විසි වුණා. ඇගේ පිළිතුරට මට කරන්න මොකක්ද කියලාවත් හිතාගන්න බැරි වුණා. මං ආයෙත් පාරක් ඇයගෙන් ඇහුවේ ඇගේ පිළිතුර විහිළුවක්ද කියලා දැනගන්න. ඒත් ඇයි කියලා තියෙන්නේ නැත්තම් හොරකමේ ආපු මාව මිනිමැරුමකට පැටලෙන්න යන්න කියන අවදානමත් එක්ක මම මගේ ඔළුවේ අත කහගත්තා. ඒ තත්පරෙන් ඇය අතුරුදහන් වුණා. කලබලෙන් මං ඇයව හොයාගත්තා. ඉකිබිදින සද්දයත් එක්ක ඇය නිවසෙන් පිටිපස්සේ හිටියා. මෙච්චර ඉක්මනට ගෙදරින් එළියට ගියේ කොහොමද කියන එක අද මට ගැටලුවක් වුණත් එදා ගැටලුවක් වුණේ නෑ. මං ආයෙත් ඇය ළඟට ගියා. එරමිනිය කොතාගෙන වාඩි වෙලා ඉන්න ඇය ළඟට යනකොට මගේ මුළු ශරීරයම පණ නැති වෙලා ගියා. ඇගේ දෙපා මොළ ඉන්නේ කපා කොටා මරා දාපු ඇයගේ මිනිස්යාගේ මලමිනිය. කොහෙවත් නැති කරදරයක පැටලුණු මාව මෙතනින් ගැලවිලා යන්න විදියක් හොයාගන්න ඒක හිතපු තරම් ලේසි වුණේ නෑ. අය මට යන්න දුන්නේ නෑ. ඇයි ආපයින් මේ යන්න හදන්නේ? ඕන දේ සිද්ධ වුණෙත් නෑනේ. තමන්ට ඕන දේ කරගන්නේ නැතුව ගොඩක් පිරිමි යන්නේ නෑ. මේ ඉන්නෙත් ඒ වගේම කෙනෙක්. එහෙම කියන ගමන් ඇය පෙන්නුවේ මිනිස්යාගේ මලමිනිය. ගෙවල් වලට පැනලා හොරකම් කරාට මං කවදාවත් මලමිනියක් දැකලා තිබ්බේ නෑ. ඇඟ පුරාම ලේ වැగిරිච්ච මේ මලමිනිය දිහා බලනවත් මට හයියක් තිබුණේ නෑ. ඒත් මෙතනින් ගැලවිලා යන්න නම් මේ ගෑණි කියන දේ මට අහන්නම වෙනවා. එකක් මරපු මේ ගෑණිට මාව මරණ එක මහ වැඩක් නෙමෙයි. ඒ නිසා ඇගේ කීමට අවනත වෙලා මං ගේ ඇතුලෙන් වාඩි වුණා. ඔහේ මිනිස්සයයි විතරද මේ ගෙදර හිටියේ? මේ මිනිහට ජාතක වෙච්ච දරුවෙක් හිටියා මට. ළමයා කොහෙද දැන්? පිටිපස්සේ. ඇය දරුවා ඉන්න දිහා මට ඇඟිල්ලෙන් පෙන්නුවා. වියරුවෙන් වගේ ඉන්න ඇයගෙන් දරුවා බේරගන්න මට ඕනේ වුණා. මං ඇයට කිව්වේ මට දරුවා ඉන්න තැන පෙන්වන්න කියලා. වියරුවෙන් වගේ ඉන්න ඇය මේ ගෑණි දරුවට කරදරයක් කරයිද කියන බය මට තිබ්බා. ඒ නිසා මම දරුවා මගේ ළඟට ගන්න හැදුවා. ඇය මට දරුවාව පෙන්වන්න නිවසෙන් එළියට එක්කගෙන ගියා. ගෙදරින් කෙළවරකට වෙන්න පාළුවට ගිය වැසිකිළියක්. ඒකේ වැසිකිළි වල පෙන්නපු මට ඇය කිව්වේ දරුවා එතන ඉන්නවා කියලා. ඒ වෙනකොට සිද්ධ වෙන්න ඕනි හැම දෙයක්ම සිද්ධ වෙලා තිබ්බා. ඒ වෙලාවෙ නම් ඒ ගෑණිගෙන් ඈත් වෙලා දුව ගන්න මට අවස්ථාවක් ලැබුණා. මං රබර් රත්ත පාර දිගේ මහා පාර පැත්තට දිව්වා. රබර් රත්තේ මායිම පයින්න ඔන්න මෙන්න තියලා පුළුවන් උපරිම වේගෙන් දුවන්න ආපු මගේ ඉස්සරහට ඇය හිටගත්තා. ඒ ගෑණි මගේ ඉස්සරහට කොහෙන් කොහොම ආවද කියන එකවත් මට හිතා ගන්න බැරි වුණා. මට මතක තිබුණේ එච්චරයි. සිහිය එනකොට ගමේ මිනිස්සු මාව වට කරගෙන හිටියා. සිහිය ආපු ගමන් මං කලබලෙන් දඟලන්න පටන් ගත්තා. මට අතපයවත් හොල්ලා ගන්න පුළුවන් වුණේ නෑ. ඒ වෙනකොටත් මාව රබර් ගහකට තියලා ගැට ගහලා තිබ්බා. කියපන් උඹ නේද ගැට පැන්නේ? නෑ මම නෙමෙයි. බොරු කියන්න එපා මිනිහෝ. එහෙනම් උඹේ සාක්කුවේ කොහොමද මේ මාළේ තියෙන්නේ? මගේ හොරකමට වැඩිය අර ගේ ඇතුලේ මිනි දෙකක් තියෙනවා.
මේ මිනිහා තව බොරුත් කියනවනේ. නෑ මං කියන්නේ ඇත්ත. ඒ ගෙදර ගෑණි මිනිහාවයි දරුවයි මරලා දාලා ඉන්නවා. ඒ ගේ ඇතුලේ මිනි දෙකක් තියෙනවා. ඔබ කියන සිද්ධියක් නම් වුණා. ඒ තීයේ නෙවෙයි. මීට අවුරුදු 10කට විතර කලින්. ඒ දරුවෙක්ගේ මිනිහෙන් නම් ඔතන තිබිලා හම්බුනේ නෑ. ඔය කවුරු හරි පොලිසියට කතා කරපුවා මුව බාර දෙන්න. මගේ සාක්ෂියෙන් පොලිසිය දරුවගේ මිනිහ හොයන පරීක්ෂණ පටන් ගත්තා. තමුන් කියන විදිහට කොතනද දරුවගේ මිනිහ තියෙන්න ඕනේ. අර අතන වැසිකිලි වලේ. ඔන්න ඔය වල ඇතුළටම හරන්න. සර් දරුවෙක්ගේ ඇඳුම් වගේක් තියෙනවා.